Hi, good morning. ඉතින් අද මේ vlog එකෙන් අපි ඔයාලට අරගෙන එන්නේ Bridport to Wellingham beach එකේ four wheel drive එකක්. ඉතින් අපි දැන් Bridport වලට යන අතරමැද ඉන්නේ. තව පැය භාගයක් විතර තියෙනවා අපිට යන්න. ඉතින් මම Bridport ගිහිල්ලා අපි drive එක පටන් ගන්න තැනින් ඔයාලමයි හම්බෙන්න. අපි දැන් වාහනේ මෙතන නැවැත්තුවා. හුලං අඩු කරනවා අපි දැන් ට්‍රැක් එකට එන්ටර් වෙන්න කලින්. මම ඔයාලට පෙන්නන්නම් එතන ට්‍රැක් එකට එන්ටර් වෙන්න තියෙන තැන ගහලා තියෙන බෝඩ් එක. මෙන්න මේක. ඉතින් තමයි බීච් එකට එන්ටර් වෙන්න තියෙන්නේ. අපි දැන් අපේ වාහනේ හුලං අඩු කරන්න තමයි යන්නේ. මෙයා තමයි අඩු කරන්නේ. අපි දැන් හුලං අඩු කළා. දැන් යන්න තමයි හදන්නේ. පොයින්ට් එකට ඇවිල්ලා තියෙන්නේ මෙතනින් තමයි four wheel drive එක පටන් ගන්න. ඔයාලට පේනවා ඉතින් ගොඩක් වාහන ගිහිල්ලා තියෙනවා. මෙයාලා ඩ්‍රෝන් ෂොට්ස් ටිකක් ගන්න ලෑස්ති වෙනවා. මාරම ලස්සනයි බීච් එකේ කලර්ස්. ඒ ඔක්කොම අර එළියෙන් පේන ඈතින් පේන සෑන්ඩ් ඩියුන්ස් ඒ ඔක්කොමත් එක්ක මාරම ලස්සනයි. අනිත් එක අද දවසත් මරු ගොඩාක් රස්නෙත් නෑ. දැන් අපි ට්‍රැක් එකේ ටික දුරක් ආවා. ඇවිල්ලා අපි මෙතන එක ඩියුන්ස් තියෙන තැනක චුට්ටක් නවත්තලා ෆොටෝස් ටිකක් එහෙම ගත්තා. දැන් අපි ආයෙම යන්න පටන් ගත්තා. මේක චර අමාරුම දැනට අමාරුම ට්‍රැක් එකක් නෙවෙයි. අපි දන්නේ නැහැ ඉස්සරහට කොහොම වෙයිද කියලා. ඉතින් අපි ගිහින් බලමු. මම ඔයාලට ක්ලිප්ස් ටිකක් දාන්නම් අපි යන අතරමැද. බාබිකියු එකක් දානවා කියලා තමයි ප්ලෑන් කරන් ආවේ. ඉතින් දැන් ඒකට කට්ටිය ලෑස්ති වෙනවා පිටිපස්සේ.
මේ ගඟ ක්‍රොස් කරලා යන්න ඕනේ. ඒක තමයි ඊළඟ ඇඩ්වෙන්චර් එක. ඒක තමයි අතරම අපි මේකේ ලාස්ට් පාර්ට් එකටම ඔල්මෝස්ට් ඇවිල්ලා තියෙන්නේ. මේක පයිපර්ස් රිවර් එක. මේකේ නිකන් වතුර අර චුට්ටක් අඩුයි වගේ කියලා පේන්නේ. මේක දැන් ලෝ ටයිඩ්. හැබැයි හයි ටයිඩ් වෙලාවට මේකේ වතුර ගොඩක් තියෙනවා. මම හිතන්නේ එතකොට නම් ක්‍රොස් කරන එක ටිකක් අමාරු වෙයි. එතකොට හයි ටයිඩ් ලෝ ටයිඩ් බලලා එනකොට අපි ඒවා බලලා ආවේ. ට්‍රැක්ස් ගොඩක් තියෙනවා. මුහුද අයිනෙන් යන ට්‍රැක්ස් තියෙනවා. ඊට පස්සේ මුහුද ඇතුලේ නිකන් ඩියුන්ස් අතරින් යන ඒවා තියෙනවා. ඊට පස්සේ ගොඩක් අය බගීස් වල එහෙම ඩියුන්ස් වල එහෙම උඩට පල්ලෙහාට යනවා. එහෙනම් අපි කන්න යන්නේ. කලහම්බෙමු. ට්‍රැක් එකේ අන්තිම ටිකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද ලෝ ටයිඩ් හින්දා හැම රිවර් එක ලොකුවට ප්‍රශ්නයක් වුණේ නැහැ. වතුර තිබුණේ නැහැ වැඩිය. අර ලොකුත් නැහැ. හරිම පොඩි දුරක් කිලෝමීටර් 20ක් නේ 20ක් විතර තමයි තියෙන්නේ. එහෙනම් අපි ආයෙත් දවසක ආයෙත් vlog එකකින් හම්බෙමු.